හරි ඔන්න අදත් අපි Excel පිළිබඳව ටියුටෝරියල් එකක් අරගෙන ආවා. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ ෆිල්ටර් කියන මාතෘකාව ගැන. ඉතින් මගේ කලින් වීඩියෝ එකකට දාලා තිබ්බ කමෙන්ට් එකක් හින්දා තමයි මම මේ විදිහට ෆිල්ටර්ස් පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවේ. ඉතින් ෆිල්ටර් කියලා කියන්නේ ලොකුවට Excel වල ගැඹුරට යන දෙයක් නෙවෙයි, මේක සරලව සාමාන්‍ය විදිහට අපිට ඉක්මනින් පාවිච්චි කරන්න පුළුවන් ඔප්ෂන් එකක්. හැබැයි මේ ෆිල්ටර් තුලින් ඔයාලට පුළුවන් ලොකු දේවල් ප්‍රමාණයක් Excel වල ෆිල්ටර් කරලා ලබා ගැනීමට හැකියාව ඔයාලට මේ Excel හරහා ලබා දීලා තියෙනවා. ඉතින් අපි ෆිල්ටර් කියලා ගත්තට පස්සේ ෆිල්ටර් කියන වචන තේරුම විදිහටත් අපිට යම් කිසි දෙයකින් මොන හරි දේවල් කිහිපයක් පෙරලා ගන්නවා වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකම තමයි Excel sheet එකේ ෆිල්ටර් කියන කාරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේ ෆිල්ටර් කියන එක දෙවෙනි ඔප්ෂන් එකක් විදිහට නැත්නම් ඉහළ ඇඩ්වාන්ස් ඔප්ෂන් එකක් විදිහට අපිට pivot table ලබා ගන්න පුළුවන්. මේ pivot table පිළිබඳව මම වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔයාලට channel එකට ගියොත් බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මේ වීඩියෝ එකේ description වල එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ හරහා මේ වීඩියෝ එක බලන්න. හරි අපි අද බලමු ෆිල්ටර් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඉතින් මේ sort කියන එක සහ ෆිල්ටර් කියන ඔප්ෂන් එක දෙක එක ළඟ යන ඔප්ෂන්ස් දෙකක් අපි බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් මම මේ විදිහට Excel වල database එකක් හදාගෙන ඉන්නවා. ඉතින් මේක මම ඉස්සෙල්ලා බලගෙන තියෙන person name, city, province මේ විදිහට sales value මේ විදිහට category එකක් අරගෙන තියෙනවා. ඉතින් මට අවශ්‍යයි මේක ෆිල්ටර් කරගන්න person name එක අනුව, ඊට පස්සේ city එක අනුව, ඊට පස්සේ පළාත අනුව සහ sales value එක මේ විදිහට මට මේ ටික ෆිල්ටර් කරගන්න අවශ්‍යයි. ඉතින් මම උඩම row එක ක්ලික් කරනවා මේ විදිහට. එතකොට මට බලා ගන්න පුළුවන් සම්පූර්ණ row එකම select වුණා. ඊට පස්සේ ඔයා මේ home tab එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා sort and filter කියලා option එකක්. ඔයා මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට options ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා filter කියලා option එකක්. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේකට field එක add වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ database එකේ මේ වගේ යම් තැනක ක්ලික් කරන්න. ඊට පස්සේ control button එක සහ A button එක press කරන්න. press කරාට පස්සේ ඔයාගේ database එක මේ විදිහට select වෙනවා. select වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන sort and filters වල click කරන්න. ඊට පස්සේ ඔයා මෙතන filter කියන දන click කරන්න. ඊට පස්සේ ඔයාගේ database එක උඩටම ගිහින් බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට පොඩි box එකක් ඇවිල්ලා ඇති මේ උඩම තියෙන තීරුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන arrow එකක් එක්ක පොඩි box එකක් ඇවිල්ලා ඇති. ඔයා මෙන්න මෙතන click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට box එකක් open වෙනවා. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් sort කරන්නත් පුළුවන්, මේකෙදි filter කරන්නත් පුළුවන්. ඉතින් මේ දෙකම එක ළඟ යන options දෙකක් ඉන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ sort කියන එක පිළිබඳව මම පොඩ්ඩක් කතා කරන්නම්. ඉතින් මේ sort කියලා කියන්නේ ඔයාගේ data range එක පිළිවෙලකට හදා ගන්න පුළුවන් මේ sort කියන එකෙන්. ඉතින් මේ A to Z කියලා කියන්නේ ඔයාගේ person name එක ඉංග්‍රීසි හෝඩිය ABCD කියන මේ පිළිවෙලට ලබා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන A to Z දෙන්න. එහෙම නැතුව ඔයාලට අනික් පැත්ත ඉංග්‍රීසි හෝඩියේ අගේ ඉඳලා මුලට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙතන Z to A කියන එක ලබා දෙන්න. හරි ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට sort by color කියලා. ඉතින් අපි මේකට color එකක් add කරලා නැති හින්දා මේ වෙලාවේ මේක කතා කරන්න යන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන search කියලා box එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන name එකක් මෙතන තියෙනවා නම් මේ name එක මෙතන type කරගන්න. ඉතින් මම මේ විදිහට සඳුන් කියලා type කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සඳුන් ලක්මාල් කියලා name එක ඇවිල්ලා තියෙනවා. ඔයා මෙතන okay කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සඳුන් ලක්මාල් කියන මේ database එකේ තියෙන වාර ගන්නට අනුව මෙතනට ඔයාලට data ටික filter වෙලා එනවා. ඒ වගේම city එකත් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ province එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ sales value එක ඇවිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ මේ field එක අයින් කරගන්නවා. මෙතන තියෙන මේ arrow එක උඩම click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා clear filter from person name කියලා. ඔයා මෙතන click කරන්න. ඊට පස්සේ මේ field එක අයින් වෙලා යනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ filter and sort කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ clear කියන තැන available තියෙනවා. ඔයාගේ මොකක් හරි database එකේ field එකක් open වෙලා තියෙනවා නම් ඔයා මෙතන click කරන්න. click කරාට පස්සේ මේකේ තියෙන filters ටික අයින් වෙලා යනවා. ඉතින් මේ වගේ පොඩි database එකක් තුල නම් ඔයාලට field එකක් දාන්න නැතුවත් උනත් මේකේ තියෙන values ටික ලබා ගැනීමට හැකියාව තියෙනවා. නමුත් මම තව database එකක් ඔයාලට අරගෙන පෙන්නන්නම්. මෙන්න මේ database එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ database එකේ සාමාන්‍යයෙන් data තියෙනවා ලොකු data range එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ගත්තට පස්සේ මෙතන තියෙනවා 1624ක් මේ පල්ලෙහාට ගත්තට පස්සේ ඉතින් මේ වගේ ලොකු database එකක් තුල ඔයාලට අනිවාර්යයෙන්ම filters පාවිච්චි කරන්න වෙනවා මේ දේවල් හොයා ගැනීම සඳහා. ඉතින් මම හිතනවා filter කියන එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් Excel පිළිබඳව ඔයාලා මොන හරි දෙයක් දැනගන්න අවශ්‍යයි නම් හරි, එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකට මොන හරි එකතු වෙන දේවල් තියෙනවා නම් හරි, ඔයාලගේ අදහස් අපේ comment section එකට දාලා යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා යන්න. ඒ වගේම ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ videos අපි අපේ channel එකේ ගොඩක් upload කරලා තියෙනවා. ඒ වගේම ඉස්සරහටත් අපි මේ වගේ videos අරගෙන එනවා. ඉතින් අදට ඔයාලගෙන් අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.